හැම වතාවකම ලියන සබ්ජෙක්ට් තුනෙන් හොඳම ප්‍රතිඵලය තියෙන ජෙනුයින් කෙමිස්ට්‍රි පන්තියේ ඔන්ලයින් ස්පීඩ් රිවිෂන් පන්තිය ආරම්භය. සිල්වරට මායිබෝවන් ආදරණීය විමුක්තේ දයාබර දෙමෝපියනි මම උසස් පෙළ රසායන විද්‍යාව ආචාර්ය ලහිරුණාරත්න මේ දැනුවත් කිරීම මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානම් වන දොර පුතාලාගේ රසායන විද්‍යාව කෙමිස්ට්‍රි ඔන්ලයින් ස්පීඩ් රිවිෂන් පන්තිය පිළිබඳව අපේ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කරන්න කලින් අපේ පන්ති වලට සම්බන්ධ වෙච්ච දොර පුතාලාට මොකද වුනේ කියලා අපි බලමු. මම හෂානි පොන්සරා මම රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසර ශිෂ්‍යාවක් වශයෙන් ඉගෙනම ලබනවා. මම ලහිරු සර්ගේ රසායන විද්‍යාව පන්තියට එනකොට මගේ රසායන විද්‍යාව සඳහා සාමර්ථ්‍ය උනේ සාමර්ථ්‍යයක්. මට ඒ සාමර්ථ්‍යයක් කරගන්න පුළුවන් වුණා ලහිරු සර්ගේ ක්ලාස් එකට ආපු නිසා. මම ඉසංක මදුෂාන් මම දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ශිෂ්‍යෙක් විදිහට ඉගෙන ගන්නවා. 2022 උසස් පෙළ විභාගයෙන් ඒ සාමර්ථ්‍ය දෙකකුත් B සාමර්ථ්‍යකුත් ලබාගෙන පළමුවරම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. මට කෙමිස්ට්‍රි විෂය සඳහා ඒ සාමර්ථ්‍යයක් තියෙනවා. මම මුනිල්කා සන්තිනි. මගේ ෆස්ට් ෂයි රිසල්ට් එක A1යි C2යි, සෙකන්ඩ් ෂයි රිසල්ට් එක A2යි B1යි. මම ලහිරු සර්ගේ ක්ලාස් ආපු නිසා අවස්ථා දෙකේදීම කෙමිස්ට්‍රි වලට A ගන්න පුළුවන් වුණා. මම භවන්ති බුත්සරා 2024 පළමුවන උසස් පෙළ විභාගයෙන් මට A2යි B1ක් තියෙනවා. කෙමිස්ට්‍රි විෂයට ඒ සාමර්ථ්‍යයක් ගන්න පුළුවන් වුණේ ලහිරු සර්ගේ පන්තිය නිසා. මම චතුරංග මధుරසිංහ මම දැනට කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙක් විදිහට ඉගෙනුම ලබනවා. මගේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට කෙමිස්ට්‍රි වලට ලකුණු තිබ්බ ලකුණු 32යි. ෆෙෂයි එකේ මේකක් ගන්න ලහිරු සර්ගේ ක්ලාස් එක ගොඩක් උපකාරී වුණා. මම කල්ලි මනුෂා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව හා තාක්ෂණ අධ්‍යයනාංශයේ ඉගෙන ගන්නවා. මට ෆස්ට් එකේ කෙමිස්ට්‍රි වලට තිබුණේ C එකක්. ඊළඟ වතාවේදී C එක ඒකක් කරගන්න පුළුවන් වුණේ ලහිරු සර්ගේ ක්ලාස් ආපු නිසාමයි. මම ගායෂණ රවිහාර කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ දෙවෙනි වසරේ ඉගෙන ගන්නවා. මට පළවෙනි පාර කෙමිස්ට්‍රි වලට තිබි C එකක්, දෙවෙනි පාර සර්ගේ පන්ති කියලා මට කෙමිස්ට්‍රි වලට ඒකක් තියෙනවා. මගේ නම ප්‍රසන්න සංජනා. මම A level කරේ බයෝ සයන්ස් වලින්. මේ පාර මගේ රිසල්ට් එක A1යි C2යි. ඒක තියෙන කෙමිස්ට්‍රි වලට. මම මෙත්මි රවීනා. මේ පාර උසස් පෙළ විභාගයෙන් මගේ රිසල්ට් එක තමයි ABC. ඒ තියෙන කෙමිස්ට්‍රි වලට. මගේ නම බුද්ධිනී භාග්‍යා. මම උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ 2023 වසරේ. මගේ රිසල්ට් එක වන්නේ B1යි C2යි. මට B1 තියෙන්නේ කෙමිස්ට්‍රි වලට. කෙමිස්ට්‍රි වලට ක්ලාස් ගියේ මම ලහිරු සර්ගේ. මම දැන් රුහුණ විශ්වවිද්‍යාලයේ ජෛවීය විද්‍යා අංශයට තේරීපත් වෙලා සිටිනවා. මම හේෂලා ශෙහානි. මගේ රිසල්ට් එක ABC. මට ඒ සාමර්ථ්‍යයක් තියෙන කෙමිස්ට්‍රි වලට. මම කවින් දුලිසන්. මම දැන් ඉගෙන ගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ. මට ෆස්ට් එකේ තිබුණේ S එකක්. ලහිරු සර්ගේ පන්තියට සහභාගී වුණාට පස්සේ මට රිසල්ට් එක B එකක් දක්වා වැඩි කරගන්න පුළුවන් වුණා. මම නමිත් සේනානායක දැනට කැලණි විශ්වවිද්‍යාලයේ සයන්ස් ෆැකල්ටි එක වලන්නේ. මගේ ක්ලාස් වෙනකොට තිබ්බේ C සාමර්ථ්‍යය ලහිරු සර්ගේ පන්තියට පස්සේ ඒක B සාමර්ථ්‍යය දක්වා වැඩි කරගන්න පුළුවන්. මම තාක්ෂු දිනුෂාන්. මම ඉගෙන ගන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සයන්ස් ෆැකල්ටියේ. මට ෆස්ට් එකේ තිබ්බේ S එකක්. ලහිරු සර්ගේ ක්ලාස් ආවට පස්සේ මට B එකක් දක්වා රිසර්ච් එක වර්ධනය කරන්න පුළුවන්. මම සමග්‍යා කෞෂානේ. මට ෆස්ට් ෂයි එකේදී කෙමිස්ට්‍රි වලට තියෙන S එකක්. මගේ S එක B එකක් දක්වා අරගෙන යන්න ලහිරු සර් ගොඩක් උදව් කරා. සර් ක්ලාස් එකේදී ගොඩක් පාස් පේපර්ස් ලියවුවා. ඒ වගේම මොඩල් පේපර්ස් ලියවුවා. මම විශ්වාස කරනවා මේ දේවල් මගේ S එක B එකක් දක්වා අරගෙන යන්න මට ගොඩක් උදව් වුණා කියලා. මගේ නම මහේෂා ප්‍රබෝධනී ජයරත්න. මට පළමුවර උසස් පෙළ රසායන විද්‍යාව සඳහා ලැබුණේ සාමර්ථ්‍යය. ඊට පස්සේ මම දෙවන වර සඳහා ලහිරු සර්ගේ ක්ලාස් වලට සම්බන්ධ වුණාට පස්සේ මට ඒක C සාමර්ථ්‍යයක් දක්වා වැඩි කරගැනීමට හැකියාව ලැබුණා. මම කලින් විද්‍යාසිරි ශ්‍රී ලංකා ගම්බු විශ්වවිද්‍යාලයේ ඉගෙනීම ලබනවා. සර් ක්ලාස් එකේ කලින් මට තිබුණේ S එකක්. ක්ලාස් ආවට පස්සේ ඒක B එකක් දක්වා වර්ධනය වුණා. මගේ නම සඳමිනි. මම දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඖෂධ වේදී හා ඖෂධ විද්‍යා උපාධිය හදාරනවා. සර්ට පන්තියට එද්දී මට කෙමිස්ට්‍රි වලට තිබුණේ C එකක්. ඒක B එකක් කරගන්න පුළුවන් වුණේ සර්ගේ පන්තිය නිසා. මම පවන චමෝදයා ඉන්නේ ඌවලස් යුනිවර්සිටි එකේ. සර්ගේ ක්ලාස් වල කලින් රිසල්ට් එක S එකක්. සර්ගේ ක්ලාස් ආවට පස්සේ රිසල්ට් එක B එකක් දක්වා වැටුණා. මගේ නම සුරවි ශශිකලා. මගේ A level රිසල්ට් එක B1යි C2යි. B එක තියෙන්නේ කෙමිස්ට්‍රි වලට. ඒ ලහිරු සර්ගේ ක්ලාස් ආපු නිසා දැන් මම රුහුණ විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ පළවෙනි වසරේ ඉගෙන ගන්නවා. මගේ නම අනුෂිකා අදානි රත්නායක. මම 2022 රිසල්ට් වලින් රුහුණ විශ්වවිද්‍යාලයේ ඇග්‍රිකල්චර් රිසෝස් මැනේජ්මන්ට් ඇන්ඩ් ටෙක්නොලොජි කියන කෝස් එකට සිලෙක්ට් වුණා.
මගේ ෆස්ට් ෂයි සහ සෙකන්ඩ් ෂයි රිසල්ට් විදිහට කෙමිස්ට්‍රි වලට තියෙන F සාමාර්ථයක් මට සර්ගේ ක්ලාස් එකේ තර්ඩ් ෂයි එකේ කෙමිස්ට්‍රි වලට B සාමාර්ථයක් ගන්න පුළුවන් වුණා. මගේ නම විදුනි සජිත්මා. මගේ A level රිසල්ට් එක B එකයි C දෙකයි. වැඩිම රිසල්ට් එක තියෙන්නේ කෙමිස්ට්‍රි වලට. මම පියුම් මලීෂා. මම සබරගමු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාංශයේ ඉගෙන ගන්නවා. මට කෙමිස්ට්‍රි වලට ෆස්ට් ෂයි එකේ තිබ්බ F එකක්. ඒක C එකක් කරගන්න පුළුවන් වුණේ ලහිරු සර් ක්ලාස් ආපු නිසා. මම මායා වික්‍රමරච්චි. මම දැනට හොරයිසන් කැම්පස් පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ 3 වෙනි වසරේ ඉගෙනම ලබනවා. මම ඉස්සෙල්ලම A level ඉවර 2019 මට කෙමිස්ට්‍රි වලට තිබ්බ F එකක්. ඊට පස්සේ මම 2020 සෙකන්ඩ් ෂයි කරන්න ලහිරු සර්ගේ රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වුණා. එතකොට මම මාස 6ක් වගේ කෙටි කාලයක් තමයි පන්ති ගියේ. හැබැයි සර් උගන්වපු විදිහ ඒ වගේම අපිට එක එක පේපර්ස් කරපු විදිහ පාවිච්චි කරපු ටෙක්නික්ස් නිසා මට ඒ කෙටි කාලේ මගේ F එක C එකක් කරගන්න පුළුවන් වුණා. මගේ නම ඉරුමි සෞභාග්‍යා. මම වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවි කළමනාකරණ පීඨයේ දෙවන වසරේ ඉගෙන ගන්නවා. මට කෙමිස්ට්‍රි වල තිබුණ S එකක් සර්ගේ ක්ලාස් ආවට පස්සේ C එකක් ගන්න පුළුවන් වුණා. මුලන්චලා චාම්මි බණ්ඩාර. මට කෙමිස්ට්‍රි විෂයට ෆස්ට් ෂයි එකේදී තිබ්බ S එක සෙකන්ඩ් ෂයි එකේදී C එකක් කරගන්න පුළුවන් වුණේ සර්ගේ මඟ පෙන්වීම නිසා. මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ එන්වයරන්මන්ටල් කන්සර්වේෂන් ඇන්ඩ් මැනේජ්මන්ට් උපාධියේ දෙවන වසරේ අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. මම නිමන්ති බණ්ඩාර. මම මේ වෙනකොට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ 3 වන වසරේ ඉගෙනුම ලබමින් සිටිනවා. මට කෙමිස්ට්‍රි වලට ලහිරු සර්ගේ ක්ලාස් එක කලින් තිබුණේ S සාමාර්ථයක්. ඒ වුණාට ලහිරු සර්ගේ ක්ලාස් ආවට පස්සේ මට ඒක B සාමාර්ථයක් වෙනකන් වර්ධනය කරගන්න පුළුවන් වුණා. ප්‍රතිඵල දැක්කම මොකද පුතාලා දුවලා පිටින් දේවතාව F වෙච්ච ප්‍රතිඵල B සාමාර්ථ බවට S සාමාර්ථ E සාමාර්ථ බවට පත් වෙච්ච අතිවිශිෂ්ට වැඩපිළිවෙලක ප්‍රතිඵල තමයි මේ පුතාලා දුවලා දැක්කේ. මේ පාර මේ කෙටි කාලය තුල විභාගයට අවශ්‍ය සියලුම සිද්ධාන්ත කොටස් ආවරණය කරන ගමන් අනුමාන ප්‍රශ්න පාස් පේපර් ප්‍රශ්න සාකච්ඡා කරලා විභාගයට 100% සූදානම් කර පුතාලා දුවලා 100% සූදානම් කරන අතිවිශිෂ්ට වැඩපිළිවෙල මෙවරත් අපි සූදානම් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙලට පුතාලටත් එකතු වෙන්න අවශ්‍ය නම් උඩ තියෙන Telegram channel එකේ link එක සම්බන්ධ වෙන්න පුළුවන් Telegram channel එකට. එහෙම නැත්නම් පහළ තියෙන WhatsApp button එක ක්ලික් කරලා පන්ති ගැන වැඩිදුර විස්තර දැනගන්නත් පුළුවන්. සියලු දෙනාටම බොහොම ස්තුතියි. සියලු දෙනාටම ආයුබෝවන්. තෙරුවන් සරණයි. Genuine chemistry. Pure theory. Quality papers and discussions. Best results. Chemistry na genuine chemistry. Lahiru Navaratna.